හයි යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ගේමින් සර් YouTube channel එකට. ඉතින් ඔන්න සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. මම ඊට කලින් වීඩියෝ එක රෙකෝඩ් කරා. ඒක තාම දැම්මේ නැහැ. මේක මම දැම්මේ මේක මේ ඔයගොල්ලන්ට දැම්මම පෙන්නන්න ඕනේ. තාම කවුරුත් අපේ ලංකාවේ තාම කවුරුත් පෙන්නලා නැහැ මේ ටික එනවා කියලා. කොහොම හරි ගෝල්ඩන් ක්‍රිමිනල් එක එනවා කියලා කට්ටිය කිව්වා. ඉතින් මං ඒක නිසා ඉක්මනට මේ වීඩියෝ එකක් දාන්නේ සුපිරි දෙයක් පෙන්වන්න ඕගොල්ලන්ට. ඉතින් අපි ඒ ටික බලමු විනාඩියක් ඉන්න එතකන්. ඉතින් ඒ ටික බලන්න කලින් හැමෝම channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා වටේටම share කරලා support එකක් දෙන්න. එහෙනම් අපි යමු මේ ටික බලන්න. සුපිරි දේවල් ටිකක් එන්න තියෙන දේවල් ටිකක් තමයි පෙන්වන්න යන්නේ. අනේ උකහන් එයි බම්පයි. සමාවෙන්න ඒ ටික ගමු. පෙන්වන්නම් ගැම්මට. ඔගොල්ලෝ මෙන්න මේ මෙයාගේ ID එක මම ඔයගොල්ලෝ බලාගෙන කොපි බලාගෙන ගහන්න මෙයාගේ ID එක. ඊට පස්සේ ඔයාලට මෙයා TikTok එකේ දාලා තිබ්බා. මම TikTok එකෙන් තමයි මේක ගත්තේ. ඉතින් අන්න ඉස්සරහට එන්න තියෙන සුපිරි බඩු කැලලියක් තමයි මේ තියෙන්නේ emote එක. ඒකේ sound එකකුත් තියෙනවා. මම sound එක දැම්මේ නැහැ copyright වදී කියලා බයට. මේ තියෙන එන්න තියෙන emote එකක්. ඒකත් සුපිරියක් තමයි. කොහොමද emote එක ආයේ සුපිරියක් තමයි. අපි sound එක වැඩි කරගෙන ඉමු. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකට හොඳට මේ තියෙන emote එක මේක මොන ඉවෙන්ට් එකකට දෙයිද කියලා කියන්න බෑ. මේ තියෙන ඉස්සරහට ඉන්න තියෙන ස්කයි වින් එකක්. ඒක අම්මට ඒක සුපිරි එකේ 4කට යන්න පුළුවන් ස්කෝඩ් එකේ හැමෝටම යන්න පුළුවන් විදියට එකක්. ඒක ඉන්නේ ක්‍රිමිනල් සීන් එකත් එක්ක තමයි. ඒ කියන්නේ එනම් මේ දෙකම ඉන්නේ ක්‍රිමිනල් සීන් එකකට තමයි. මේක මේ බන්ඩල් එක දකින්නද කට්ටිය. මම කලින් වීඩියෝ එකත් මේ ක්‍රිමිනල් බන්ඩල් එක පෙන්නුවා. ඔන්න emote එක. අඩෝ ඒක පහරක් බෑ. වාසියක් තමයි ඉතින් මේ emote එක. මේ තියෙන්නේ තවත් සුපිරි ලොබි ඇනිමේෂන් එකක් මම හිතන්නේ. මේ තියෙන්නේ මේක සුපිරි emote එක නටන emote එක. ඒක අපිත් සෝලෝ emote එක. මේක සෝලෝ emote එක. මේක ගිල්ඩ් එකත් එක්කන emote එක මම හිතන්නේ. මේ තියෙන්නේ අපේ ගිල්ඩ් එකේ නම ගහලා පොඩියක් අල්ලන් ඉන්න එක. මේ තියෙන්නේ තවත් එන්න තියෙන emote එකක්. ඒක සුපිරියක්. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් emote එක. මේකත් ඉස්සරහට එන්න තියෙන emote එකක්. ඒකත් ඔයගොල්ලෝ ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි. ළඟදීම කියන්නේ ඉස්සරහට. මේකත් එන්න තියෙන සුපිරි emote එකක්. මට සුපිරි එක ගැම්මන්නෙත්. ඔන්න ඉතින් TikTok හදන්න මේ වෝගන්න එකේ emote එක බැලුවා මං කලින් වීඩියෝ එකක් තියේ. ඔයගොල්ලන්ට දැනටත් ගිහිල්ලා බලන්න පුළුවන් ඒක. මේ තියෙන්නේ තවත් emote එකක්. අඩෝ ඒකත් පහරක්. ඉතින් ආයෙ පාරක් කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා තියාගන්න. මේක කරගෙන ඉවරයක් නෑ යාළුවෝ. මේක duo emote එකක්. ඒක සුපිරියක්. අම්මට උඩු වාසීනෙත් වෙන්න අපි නම ගහලා මේ ලොග් වෙච්ච දවස් ගාන පෙන්නන එක මම හිතන්නේ. ඒ කියන්නේ ගේම් account එක හදලා මගේ දැනට අවුරුදු 3මාරක් මේ account එක හදලා 2000 ඒ කියන්නේ මගේ 19 හදපු account එක දැන් ඒක guest account එකනේ. ඒක දැන් නෑ. ඒක ඊට පස්සේ මේ තියෙන්නේ තවත් emote එක. කෑම ඉල්ලලා ටෝක් කරන කෙරික් වගේ වචන හොඳ නෑ සමා වෙන්න. ආයෙත් පස්සේ මේක වෙන්න මේක සූරියක්. අඩෝ ඒක හිනාතල්ලි. වාසි.
ඔන්න ආයෙත් ෆුට්බෝල් සීන් එක එන්න තියෙනවා යාළුවේ. ඒකත් එක්ක තමයි මේ ඉමෝට් එකේ තියෙන්නේ. ෆුට්බෝල් හරි වොලිබෝල් හරි ඔන්න ෆිස්ටි ස්කින් එක. අඩෝ ඒ ෆිස්ටි එක වහර ඕයි. වව්. ඒක පහර. ස්කයි වින්නම් බල වැඩක් නැහැ. ඔන්න ඉස්සරහට එන්න තියෙන තව සුපිරි බණ්ඩල් එකක්. මේක ඇතුළේ නිකන් ඔක්කොම පේනලා ඉන්නේ නේද? මේ වීදුරු බණ්ඩල් එකක් වගේ ඉතින්. මේකත් ඉස්සරහට එන්න තියෙන සුපිරි බණ්ඩල් එකක් මේ. ඒක සුපිරියක්. ෆීමේල් බණ්ඩල් නම් වැඩක් නැහැ. ඔන්න ඉස්සරහට එන්න තියෙන තව සුපිරි බණ්ඩල් එකක්. ටයිගර් බණ්ඩල් එකක්. සුපිරියක් තමයි ඉතින්. ඊට පස්සේ මේකත් ඉස්සරහට මේ ඔක්කොම ඉස්සරහට එන්න තියෙන බණ්ඩල් යාළුවේ. මේක ටීවී එකක්. අඩෝ එන ආතල් බණ්ඩල් ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. මේකත් සුපිරි බණ්ඩල් එකක් ඉස්සරහට එන්න තියෙන. මේක මේ මූණත් ඉස්සරහට එන්න තියෙන බණ්ඩල් එකක්. මයික් එක මූණ. මේකත් ඉස්සරහට එන්න තියෙනවා. මෙන්න මේ ඉවෙන්ට් එක දෙකම එකට මේ බණ්ඩල් එකත් ඒ වගේ. ඒ නිසා දෙකම එකට ඊට පස්සේ මේකත් ඉස්සරහට එන්න තියෙන බණ්ඩල් එකක්. මේකත් ඉස්සරහට එන්න තියෙනවා. මේ පොප් ඒක වමනේ දාන බණ්ඩල් එක ඉමෝට් එක ගැම්මත් තමයි ඒකත් ආතල්. ඊට පස්සේ මේක ඔන්න ඒ මෝට් ඇති නාතල් ඒකත් ඉන්න තියෙන. ඔන්න වෝල් ස්කින් එක ස්ක්විඩ් ගේම් ඒකත් ඉස්සරහට එන්න තියෙනවා. මෙන්න තියෙනවා ඒකේ බණ්ඩල් එක අවතාර් එක වෙනම මේ මූණු ටික මන්නම් ස්ක්විඩ් ගේම් එක ගැන වැඩිය දන්නේ නැහැ. දන්න කෙනෙක් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකේ බණ්ඩල් දෙකක් දෙන්න තියෙනවා. ඊට පස්සේ ඒකේ කට්ටියගේ බණ්ඩල් එක මම සමහර ඒවා දැකලා තියෙයි. මේ ඔක්කොම ඉස්සරහට එන්න තියෙන ඒවා. මේකත් ඉස්සරහට එන්න තියෙන එක. ආයේ ගෑණිගේ බණ්ඩල් එකේ ස්ක්විඩ් ගේම් එකේ කොකොමාගේ ඒක ඉතින් මේකත් ඉස්සරහට එන්න. මේක කළු පාට ඔයගොල්ලෝ දැකලා ඇති මගුල් සෙට් එකේ කළු එකේ සුදු එක මේ. මේකත් ඉස්සරහට එන්න දෙනවා. මේ ඉස්සරහට එන්න තියෙන ඉමෝට් ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නනවා. තාම ලංකාවේ කවුරු මේව පෙන්නලා නැහැ හොඳේ. මම තමයි ඉතින් මුලින්ම ගේන්නේ. මම තම්බ්නේල් එකක්වත් හදන්නේ නැහැ. කෙලින්ම දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. රෙකෝඩ් එක ඉවර වෙච්ච ගමන් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. තම්බ්නේල් එකක් හිතුනොත් හදනවා. සමා වෙන්න. තම්බ්නේල් එකක් හදනවා. ඉතින් ඉස්සරහට එන්න තියෙන සුපිරිම බඩු වැඩ ගෑණි ටිකක් ආයේ අම්මට උඩු අඩෝ මේ ඉස්සරහට එන්න තියෙන ඉමෝට් එක ආතල්ලෝයි ගරීනා අඩෝ වාසි ඔන්න ඉතින් දිග්ගත් ඔන්න ඉතින් සුපිරි ඉමෝට් එකක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. අම්මට උඩු මේක දීලා තියෙන්නේ. මේක අපිට දුන්නනේ. දුන්නද කියලා මේක එන්න තියෙයි කොහොම හරි. අපිට එන්න තියෙයි හරි දීලා තියෙයි මට මතක. මේවත් දීලා තියෙන්නේ. මේ ඕල් ස්කින් එකත් එන්න තියෙනවා. අර ඉවෙන්ට් එකත් එක්ක මොකද්ද මේ තියෙන නම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ග්ලූ වෝල් කියන තැන මේ නම මට කියවන්න අමාරු. මේකත් එන්න තියෙයි. මේක මම හිතන්නේ බොහෝ දුරට ෆ්‍රී දෙන්න පුළුවන්. ඇවිල්ලා තියෙද මතක නැහැ. කොහොම හරි මේක දෙන්න පුළුවන්. මේ ජැකට් එක අපිට තාම දීලා නැහැ. මේක තායිවාන් සර්වර් එකට දීලා තිබ්බා. මේකත් එන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් ඔය ටික තමයි එන්න තියෙන්නේ. ඉතින් ගැම්මක් තමයි. ඉතින් කට්ටිය වීඩියෝ ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා මේකට දන්න තියාලුවන්ට ෂෙයා කරන්න. ඉස්සරහට එන්න තියෙන දේවල් කියලා පෙන්නන්න. ඉතින් මේ ටික අනිවාර්යෙන් එනවා. ගරීන එකේ يعني ගේම් එකේ එක්කෙනෙක්ගේ ගේම් එක ප්ලේ කරන එක්කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ විශ් ලිස්ට් එකේ තියේ කියන්නේ මේ ටික එනවා. අනිවාර්යෙන් එනවා මේ ටික. ඉතින් හැමෝම එනම් මේ වීඩියෝ එක වටේටම ෂෙයා කරලා ඉස්සරහට එන්න තියෙන දේවල් ටික දැනගන්න. හැමෝටම ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. කට්ටියටත් දැනගන්න බලන්න ෂෙයා කරන්න. මට සපෝට් එකක් දෙන්න. ඒ කට්ටියටත් දැනගන්න බලන්න ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එනකොල්ලෝ අපි ගියා. හැමෝම කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ඊටුනොත් මම තම්බ්නේල් එක හදලා දාන්න යාළුවේ. නැත්තම් මෙහෙම දාන්න.